දාන්න පුළුවන් දේවල්. ඉමේජ් එකේ බෝඩ් එකකට අමතක දාන්න පුළුවන් දේවල් තමයි align. align කියන්නේ කී දාන්න පුළුවන් ඉමේජ් එක තියෙනවා තන. align කියලා දාලා ඉමේජ් එක අපි රයිට් කරමු. ඔත් ඉමේජ් එකේ තියෙන පැත්ත ළමයි වෙනස් වෙනවා. දකුණු පැත්තට ක්ලාස් වෙනවා ඔන්න ඔය විදිහට. හරිද? ඊළඟට මේ තවත් වැදගත් දෙයක් තියෙනවා ඕල්ටර්නේටිව්. මොකද්ද? ඕල්ටර්නේටිව් ALT මම එකක් මෙතන පල්ලෙහාට දාන්න ALT. බැරිවත් ඉමේජ් එක තියෙන්න ඕන තැන ඉමේජ් එක තියෙන්නේ නැතුව ඉමේජ් එක නැති වුණොත් හරි වැටෙන්නේ ඉමේජ් ස්පයිඩර්මෑන් නම ඉදාදී ස්පයිඩර්මෑන් කියලා නම බැරි වෙලාවත් මෙන්න මේ ඉමේජ් එක තියෙන තැන හරි අපි දැන් දන්නවා ඉමේජ් එක මේ සේව් කරා කියලා මෙහෙම මුකුත් වෙන්නේ නැහැ නිකම්ම හො තියෙනවා හැබැයි ළමයි අපි දන්නවා මේ ඉමේජ් එක තියෙන ඩෙස්ක්ටොප් එකේ මේ තියෙන ඉමේජ් එක වෙන තැනකට ගියොත් හරි අපි වෙන තැනකට දාවලු හරි මෙතනදී ඉමේජ් එක නැතුව කියන්නේ ඩෙස්ක්ටොප් එකේ තිබ්බ ඉමේජ් එක ඒ අවස්ථාවේදී මෙතන ගිහලා රන් කරොත් මේ ඉමේජ් එක නෑ ළමයි ඒතකොට එන්න ඒ වෙලාවට වැටෙන්න තමයි තියෙන්නේ මොකද්ද? අන්න අර වචන ALT කියලාදී අපි දාලා තියෙන මෙන්න මේ වචනේ. හරිද? මේ කියලාදී මේ දාලා තියෙන වචනේ. එතකොට එන්න ඒ අවස්ථාවේදී වැටෙන්න ඕන. හරිද? ඒක තමයි මෙතන සංසිද්ධිය. හරිද? මෙතන මෙන්න මේ width එකේ වටේ තියෙන බෝඩ් එක පොඩ්ඩයි කරමු. මේදී ඇතුළේ වැටෙනවා මේ විදිහට ස්පයිඩර්මෑන් කියන කෙනා. දැකලා බැරි වෙලාවත් ඉමේජ් එක නැති වුණොත් තමයි මේ අවස්ථාවේ වැටෙන්න තමයි මෙන්න මේ ALT කියන කෙනා අපි දාලා තියෙන්නේ. පැහැදිලිද? ඒතකොට ALT එකයි තියෙන කෙනා වැටෙනවා ඉමේජ් එක නොමැති වුණොත්. පැහැදිලිද? එතකොට ඊළඟට අපි යනවා කොටස කතා කරන්න. වැදගත්ම කොටස. මෙතනින් එහාට තියෙන ඒවා හොඳට බලා ගන්නමයි. පැරග්‍රාෆ් කියන කොටස. ඡේද. ඡේද කියන එක මම මෙතනින්ම පෙන්නන්න මගේ දීලා තියෙන එකකින් මේ තියෙන්නේ පැරග්‍රාෆ් එකක්. මම මේක අකුරු පොඩ්ඩක් පොඩි කරන්න ඕගොල්ලන්ට පැහැදිලිව පේන්න. හරි? පේනවද? මේ තියෙන පැරග්‍රාෆ් ටිකක්. ඔය වම් පැත්තේ තියෙන පැරග්‍රාෆ් ඇතුළත් කරමු. හරිද? එතකොට මෙන්න මේක මම මෙහෙම රන් කරන්නම් මේ විදිහට. ඒකට අදාළ HTML ගුණ ගන්න මේ විදිහට. ගත්තන් පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. පළවෙනි එක නිකම් P විතරක් දාලා තියෙද්දි ඡේදයක අදාළ නිකම් P විතරක් දාලා තියෙද්දි මෙන්න මේ පළවෙනි කෙනා. ඒක නැවතත් මම ලොක් කරනවා මේ විදිහට. දැම්මහම නිකම් P විතරක් දාලා තියෙද්දි මෙන්න මේ විදිහට සාමාන්‍ය විදිහට වම් පැත්තට එකලස් වෙලා එනවා. හරිද? උදාහරණයක්. දැන් මෙයාගේ මෙන්න මේ කොටසට මම දානවා හිතනවා P කියලා කියලා මෙතන. එතකොට මේ තියෙන P උසුලනේ දැම්මා. එයාගේ අතුරට මේ ටික දැම්මොත් එහෙම ගලවලාගෙන හරි ඒ ඡේද මේ ටිකට. එතකොට ඒ ටිකත් ඒ මොහොතේ ඉඳන් ළමයි ඡේදයක්. දැක්කද? මෙන්න මේ විදිහට ඡේදයක් විතර වෙන් වුණා. හරිද? ඒ වගේ P කියලා නිකන් දාලා තිබ්බොත් ඕනම ඡේදයක් ළමයි වම් පැත්තට මෙන්න මේ විදිහට එකලස් වෙලා තමයි එන්නේ. හරිද? ඒ වෙන් වෙන එක නා වම් පාසට එකලස් වෙලා තමයි එන්නේ ඕනම ඡේදයක්. ඊට පස්සේ ඊළඟ එක තමයි P align left. left කියන්නේ ඒත් වම් පැත්තට තමයි එකලස් වෙලා තියෙන්නේ මේ දෙවෙනි එක කෙනා. හරි? ඊළඟ P එකට ගියන් පස්සේ දෙනවා P align center. බලන්න මෙන්න මේ වචනේ දෙපැත්තට මැදගතව ඒ කියන්නේ මැදට වෙලා තියෙනවා සෙන්ටර් වෙලා. ඊට පස්සේ මෙතනදී රයිට් සයිඩ් එකට එබන දකුණු පැත්තට එකලස් වෙලා තියෙනවා මෙන්න මෙතන. හරිද? ෆයිනල් එක්කෙනාගේ තියෙන වචනයක් align justify. justify කියන එක නම මොකද වෙලා තියෙන්නේ? එයා සමානයි දෙපැත්තෙම. මේ දෙපැත්තෙම සමානලා මැද ස්පේසස් වැඩිපුර ඇවිල්ලා ඡේදය පේජ් එකේ දෙපැත්තට සමාන වෙලා තියෙනවා. ඔය අවස්ථාවට අපි කියනවා justify අවස්ථාව කියලා. පැහැදිලිද? මෙන්න මේ වගේ පැරග්‍රාෆ් වල දෙන කොටස් හතරක් left right center සහ justify කියලා
නෝමල් P විතරක් දැම්මම මේකත් ලෙෆ්ට් එකට එලයින් වෙලා වම් පැත්ත නිකම්ම එලයින් වෙලා සාමාන්‍ය විදිහට ඡේදයක් විදිහට ඒක වෙන් වෙනවා කොටසක් විදිහට. හරිද? එතකොට අපි දැන් අර ඉස්සෙල්ලා කතා කරා ළම ඉමේජ් එකක් දාන එක. ඉමේජ් එකක් දාන එක. මේ ඉමේජ් එකක් දාන එක කතා කරපු නිසා මම යන්නම් මේකේ පොඩ මෙන්න මෙතන නැවතත්. අර දැන් අර ඉමේජ් එක තියෙන තැන නැති වුණාන් පස්සේ බුදුනේ දෙන්න මේක ආවා. හරිද? අපි දැන් මේ ඉමේජ් එකට අමතරව මම මේක පොඩ්ඩක් මේ මිනිමයිස් කරන්න. කරලා අර ඉමේජ් එක නැවතත් මෙතන තිබ්බ ඉමේජ් එක මම මෙතෙන්ට දෙන්න. හරිද? අර කලින් එකට අදාළම කොටස. දෙන්නම් ඒත් එක මම මේ තව ඉමේජ් එකක් මෙතන කොපි කරලා ගන්නම්. ඩෙස්ක්ටොප් එකට ගන්න. හරිද? ඒක එකක්. දැක්කද ඉමේජ් එක මේ දාපු ගමන් මෙයාගේ මෙන්න මේ විදිහට මේක ආවා. පැහැදිලිද? එතකොට මේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් දාන්නේ කොහොමද? අපි මේ ඉමේජ් එක දැම්මු කියලා තමයි වටේටනේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් දාන්නේ කොහොමද? මෙතනම තව ගන්නම්. මේ වෙන තැනක තියෙන ඉමේජ් එකක් දාන්නේ කොහොමද කියන එක මම පැහැදිලි කරනවා. වෙන ලින්ක් එකක තියෙන එක. අපි කොහොමද මෙන්න මේ වෙන තැනක තියෙන එක. අපි ඒකට මුලින්ම මේ විදිහට ගිහලා ඉමේජ් එක තියෙන තැන මේ විදිහට කොපි කර ගන්න ඕනේ. කොපි කරලා හරිද මේ පින්තූරට අමතරව මම තව එකක් දාන්නම් මේ උසුළු නේට ළමයි. වෙන තැනක තියෙන ඉමේජ් එකක් දාන්න යනවා. කොහොමද දාන්නේ? මෙන්න මේ විදිහට ගිහිල්ලා img හරි src දාලා හරි equal දාලා ඒ ඉමේජ් එකේ තියෙන තැන මෙන්න මේ ලොකේෂන් එක මේ විදිහට දීලා හරි මොකක් හරි තැනකන එක තියෙන මේ ලොකේෂන් එක දීලා මේක ස්ලෑෂ් කරලා එතන තියෙන ඉමේජ් එකේ නම c හරිද එතන තියෙන ඉමේජ් එකේ නම මෙන්න මේ විදිහට දෙන්න ඕනේ මෙතන තියෙන ඉමේජ් එකක් ccc.jpg හරිද මම දෙනවා ඒ නම ccc.jpg දියා මේක වහලා ඉවරලා සේව් කරනවා සේව් කරාම බලන්න ළමයි ඒක හද මේක උසුල්නේ වහලා ඉන්න ඕනේ මේ විදිහට වහලා මෙහෙම කරලා මේක සේව් කරලා රන් කරාම මෙන්න බලන්න යටට අර පින්තූරය ඇවිල්ලා දෙනවා සම්පූර්ණ පින්තූරෙම අර ඒ පින්තූරේ ওই විදිහට ඇවිල්ලා තියෙනවා පැහැදිලිද ඊට පින්තූරයටත් අර වගේ අපි සයිස් එක විඩ්ත් එකක් දෙන්න විඩ්ත් එක මේ විදිහට දීලා ඉක්වල් දීලා 100ට 25 මේ විදිහට දෙන්නම් දීපු ගමන් මේ ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි මේ වෙන පතරෙන් ආපු ඉමේජ් එක මේ විදිහට පුංචි වෙලා වැටිලා තියෙනවා ඒතකොට අර පල්ලෙහා තියෙන්න ඕනේ කෙනා අරයා කොහොමද දකුණු පැත්තට එකලස් කරලා තියෙන නිසා තමයි මේ විදිහට වම් පැත්තෙන් උඩට එන්නේ අර පොඩි කරයින් පස්සේ හරි දකුණු පැත්තට අර එකලස් කරලා තියෙන නිසා අරගේ රයිට් එක අයින් කරලා තිබ්බොත් එහෙම මෙයාගේ යටින් තමයි එයා ඉන්නේ මෙන්න මේ ලයින් රයිට් කියන එක මෙන්න මෙතන අයින් කරලා තිබ්බොත් එහෙම සරලව ඉමේජ් එකේ කලින් ඉමේජ් එකේ එයාගේ යටින් නැත්නම් පැත්තෙන් මෙන්න මේ විදිහට එනවා මෙයා එතකොට ඉමේජ් දෙක වෙන් කරන්න ඕන නම් මෙතනදී අපිට BR එකක් දැම්මහම රූල් එකක් බ්‍රේක් කරන ඉමේජ් දෙක පැහැදිලිද දැක්කද ඔන්න විදිහට හරි එතකොට මේ තියෙන්නේ වෙනත් තැනක තියෙන ඉමේජ් එකක් දාන අවස්ථාව. අපි කොහොමද බොඩි එකට ඉමේජ් එකක් දාන්නේ? බොඩි එකට ඉමේජ් එකක් දානකොට bg sorry background දීලා මේ විදිහට මෙහෙම දැම්මම දැක්කද background එකට ආවා අර ඉමේජ් එකම. මොකද කරේ බොඩි එකට background කියන වචනේ දීලා ඒ අදාළ ඉමේජ් එකේ නම දාපු ගමන් දැක්කද ඒ ඉමේජ් එකේ background එක ඇවිල්ලා තියෙනවා. අරයා විතරක් බෝඩ් එකේ වෙලා දෙන මෙතන මේ.
හරි එතනදී දැක්කත් සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න බෑ. බොඩි එකටත් මෙන්න මේ විදිහට අපිට ඉමේජ් එකක් දැමීමේ හැකියාවක් තියෙනවා. හරි ඊළඟට තමයි අපි අද කතා කරනවා තව කොටසක් ලයිස්තු කියන කොටස. හරිද? ලයිස්තු වර්ග තුනක් අපි කතා කරනවා. හරිද? මම මේ බොඩි එක තුල තියෙන මෙන්න මේවා අයින් කරලා ලයිස්තු වර්ග වලට යනවා. මේ ඉමේජස් ඔක්කොම අයින් කරලා හොඳට බලාගන්න. හරිද? ඊළඟ කොටස තමයි ලයිස්තු. හරිද? මේ විතර බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඉමේජ් එක මම අයින් කරා මේ විදිහට. අයින් කරලා සේව් කරා. එතකොට මේක මේ විදිහට එනවා. පළවෙනි ලයිස්තුව අපි කතා කරන්න යනවා. මේ හෙඩ් එකත් මම අයින් කරන්න මට බොඩි එක විතර තිබ්බනේ මේ ලොකෝ ෆීල්ඩ් තිබ්බා කියලා. වැඩක් වෙන්නේ නැහැ. හරි? එතකොට මෙහෙම කරලා මෙහෙම රන් කරා. එතකොට බොඩි එක යටතේ මම දාගෙන යනවා ලයිස්තුව. පළවෙනි ලයිස්තුව වර්ගය ඕඩර් ලිස්ට්. ඕඩර් ලිස්ට් එක කියන්නේ OL එකක්. OL එක මේ විදිහට දාලා එයාගේ ඇතුලේ තියෙන අංග වලට අපි LI කියන කෙනා මෙහෙම දාලා මෙහෙම දියාගෙන ගියායින් පස්සේ හරිද? මම ගන්නකො පන්ති ඉන්න ළමයි කීප දෙනෙක් ආයතනයක පළවෙනි ළමයා තමයි අබාන්ස්. අබාන්ස් එපා. අන්වර්. හරි. ඊට පස්සේ දෙවෙනි ළමයා තමයි ළමයි සාමාන්‍ය. ඊට පස්සේ තුන්වෙනි ළමයා තමයි අමර. හරි. එතකොට මෙහෙම ගත්තාම මේපා මෙන්න මෙහෙම 1 2 3 කියලා එනවා. මේ ලයිස්තුවක් නිකන් එවල මේ සාමාන්‍ය මෙහෙම ලයිස්තුවක් දාපු ගමන් එන කෙනා. මේක තමයි ඩිෆෝල්ට් එන විදිහ 1 2 3 කියලා ඉලක්කම් ටික එන එක. මීට අමතරව මේකට අපිට දාන්න පුළුවන් ටයිප් එකක්. OL ටයිප්. ටයිප් කියලා මේ ඕඩර් ලිස්ට් නේ. ඕඩර් ලිස්ට් වල අපිට දෙන්න පුළුවන් ළමයි මෙන්න මේ විදිහට. ටයිප් A කියලා දුන්නොත් මොකක් වේද? මේක ABCD කියලා එන්න පුළුවන්. හරිද? ඒත් එකම අපිට පුළුවන් කැපිටල් ඉංග්‍රීසි අකුරු දෙන්නත්. හරිද? කැපිටල් A දුන්නොත් මේක කැපිටල් ලෙටර්ස් වලින් මෙන්න මේ විදිහට එනවා. හරි. ඒ වගේම තමයි මේකට I දෙන්න පුළුවන් සිම්පල් I මේ විදිහට දුවිලා සේව් කරා. එතකොට මෙන්න මෙතෙන් හැරෙන රෝම ඉලක්කම් I දැම්මොත් කැපිටල් I දුන්නාමත් එන්නේ මොනවද? රෝමන් ඉලක්කම්ම තමයි ළමයි කිසිම වෙනසක් නැහැ. I 아무튼 රෝමන් ඉලක්කම්ම තමයි. පැහැදිලිද? ඒ වගේම මේකට ආරම්භක ස්ථානයක් අපිට දෙන්න පුළුවන්. start කියන වචනේ දාලා හරි equal මෙහෙම දාලා දෙන්න පුළුවන් start 50 දුන්නොත් එහෙම. මේක එතකොට පටන් ගන්න ළමයි මෙන්න මේක මෙන්න මෙහෙම වෙන තැනකින්. හරිද? ඒ වගේම දැන් සාමාන්‍ය අපිට වැදගත් එකක් අපි ගමුකෝ. මේකට LI දාලා අපි දානවා computer parts. මෙතකොට මෙයා යටතේ අපිට දාන්න ඕන නම් තව තොරතුරු මේ ටැබ් ස්පේස් එකේ මම තියන්නේ පැහැදිලි කරන්න. මෙතන OL එක මේ විදිහට දාලා හරිද? ඒක ඇතුලේ computer parts කොටස් කීපයකින් වෙනවද ළමයි? computer මේ parts බෙදනවා කොටස් කීපයක් කියන්නේ hardware LI දානවා hardware හරිද? ඊට පස්සේ LI දානවා software හරිද? මෙහෙම දානවා. දැන් මේක පැහැදිලි කරන්න බෑ. එතකොට එයා ගන්නට එයාටද මේ විදිහට එනවා. හරිද? ඊට පස්සේ hardware යටත් අපිට මොකක් හරි දාගන්න ඕන නම් ඒකට මේ tab space තිබ්බොත් නැතත් එනවා. ඒක පැහැදිලි කරන්න තියෙන OL කියලා මෙහෙම දාලා දාලි වලලා එයාගේ යටතේ LI දාලා ලියනවා මොකද? එයාගේ යටතේ LI දාලා ලියනවා input device. හරිද? දාලා දැක්කද? එතකොට එයාගේ යටතේ මෙයා එනවා. පැහැදිලිද? මෙතන මෙන්න මේ විදිහට එන්න පුළුවන්. හරි එකක් ඇතුළේ එකක්. ඒතර OL එක ඇතුළේ OL එක මේ පිළිවෙලට තමයි එන්නේ. හරිද? මෙන්න මේවා ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕන ළමයි. හරි? එතකොට මේ පළවෙනි OL එක ඇතුළේ තමයි මේක තියෙන්නේ. එතකොට එයාට දැන් අපි දැන් කම්පියුටර් පාර්ට්ස් දාලා ඊට පස්සේ අපි දානවා කියලා හිතන්නකෝ. තව LI එකක් දාලා ඒ කම්පියුටර් පාර්ට්ස් නේ. ඊට පස්සේ තව නිකන් මොකක් හරි තොරතුරු ABS කියලා නිකන් දානවා. තොරතුරු. හරිද? එතකොට එයා ආයෙත් නැවතත් එන්නේ කවුද? එයා එන්නේ මෙයා යටතේම තමයි. මේ ආරම්භ වෙන්නේ 50 කියලා දීලා තියෙන එක අපි 10 වගේ දැම්මොත්. හරි. එතකොට එයා එන්නේ ඒ අර කලින් ලයිස්ට් එකටම තමයි. හරි. එතකොට එයාගේ ඇතුළේ බලන්න. එයාගේ ඇතුළේ ඊළඟ OL එක, ඒ OL එක ඇතුළේ මේ OL එක. ඒතර OL එක හරියට මේ පිළිවෙලට ඉවර වෙන්න ඕන. හරිද? ඒවා තියෙන්න ඕන. ඒ කියන්නේ මෙයා ඉවර වෙනවා. ඒ කියන්නේ මෙයාට අදාළ ටික තමයි මේ ටික. ඊට පස්සේ තමයි එයාගේ වටේ මෙයා.
හරි මෙන්න මේ විදිහට කට්ටිය ඉන්න ඕන පිළිවෙලට. හරි. ඒ වගේම අනිත් එක තමයි මේ අංකිත ලයිස්තුනේ. මේවා order list ඊළඟ කෙනා UL unordered list UL කියලා කියනවා. හරිද? UL යටතේ අපි දැම්මොත් මේ විදිහට ඒකෙත් LI දාන්න තියෙනවා වගේම අපි ලයිස්තුවක් ගමු. UL ගේ LI hardware හරිද? ඊපස්සේ software ගමු හොදාට බෑ ඒත් LI එකක් දාන්න software ඉව දාලා මේක සේව් කරනවා. මේක කරා මේ බලන්න මේක එනවා මෙන්න මේ හැඩේ. මේ බෝලේ හැඩයට අපි කියනවා ඩිස්ක් එක කියලා. මට ඕනේ software වර්ග කීපයක් මේව කරන්න. එතකොට එයාගේ ඇතුලේ මම නිකම්ම දානවා තව UL එකක්. මේ විදිහට දාලා එයාගේ දානවා LI. මොනවද software වර්ග තියෙන අපි කතා කරන්නේ? software තියෙනවා මේ application. හරිද? ඊට පස්සේ මේක මේ software වර්ග මේව වෙන් කරලා තියෙන මොන පාඩමේද? පස්වෙනි පාඩමේ තියෙනවා 10 වසරේ. හරිද? ඊට පස්සේ application software, system software. හරිද? ඊට පස්සේ අනිත් එක මොකද අපි කතා කරන්නේ? language translators නැත්නම් translators කියන එක දාන්න. හරිද? එතකොට මෙන්න මේ ටික මේ විදිහට දුන්නාම මේ බලන්න. දැක්කද? එයා යට තියෙනවා මේ මොකද්ද? එතකොට application software වලට මට example එකක් දාන්න. system software වලට මට දාන්න ඕනේ. example එකක්. system software වල තියෙන example එකක් තමයි ළමයි sorry software මූලික කොටස් දෙකකට බෙදෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙතනට එන්න ඕනේ. UL එක. හරිද? translators OS LI OS තියෙනවා translators තියෙනවා තව මොනවද තියෙන්නේ utility software සේව් කරා මේ බලන්න ස්වයංක්‍රීය වෙනවා ඩිස්ක් එක මෙන්න මේ රවුම තද රවුමට කියනවා ඩිස්ක් එක මේක සර්කල් එක මේක කොටුව අන්න දැන් එයාගේ ඇතුළෙත් අපි දැම්මොත් එහෙම වෙනස් වෙයිද කියලා මොකක් එකක් utility software example එකක් අපි දීලා බලමු නැත්නම් ඒවත් ඔයගොල්ලොන්ට හිතෙන්නේ මේ වෙනස් වෙනවා කියලා ඒ වෙනස් වෙනවා කියලා චෙක් කරලා බලමු utility software එකටත් අගයක් දීලා හරිද UL එතකොට අපි ඒකට දෙනවා අගයක් මොකද්ද දෙන්නේ UL එකට අගයක් දෙනවා sorry utility software වලට අගයක් දෙනවා value එකක් මොකද utility software ට example එකක් අපි මතක් කරගන්න defragmentation හරිද disk partitioning ඔය වගේ ඒවා මතක තියෙන්න ඕනේ ඔයාලට හරිද defragmentation හරිද දැන් එතකොට මේ බලන්න මේක ස්වයංක්‍රීය මෙහා දුන්නා කියලා මොකද වෙන්නේ එයා දිගටම හිම්ම තමයි යන්නේ හරිද කොටුවක් විදිහටම යන්නේ එතකොට මේක මේ UL එකක් දෙන්න පුළුවන් type හරිද දීලා circle දුන්නොත් මොකක් කියද මේ බලන්න මෙන්න මේ ඇතුළ circle එකක් වුණා එතකොට මෙයාට අදාළව මෙන්න මේ කොටස තමයි මේ circle එකක් වුණා ඉස්සරහා තියෙන කියන. එතන බැලලා තමයි disk දුන්නොත් මොකක් වේද? හරි. සේව් කරා රන් කරා. මේ එයා එතකොට disk එක බවට පත් වුණා. square කියන වචනේ දුන්නොත් මොකක් වේද? අපි square දෙමුකෝ මෙන්න මෙතන system software කියන දන්න. මෙන්න මෙයාට විතර type මේවත් ඔගොල්ලෝ කියනවා මෙයාට විතරක් අපිට දෙන්න පුළුවන් කියලා. හරි. square
මෙතන මේ ස්පෙලිං අවුලක් තියෙනවා. ඒක තමයි මේ කරලා තියෙන්නේ. හරිද? දැක්කද? මෙන්න මෙතන සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන එක. එතකොට මේ වගේ කොටුවක් වුණා. හරිද? ඒ අකුරු නැති වෙලා තිබ්බ ඉස්සර දාලා නැහැ. හරිද? ඒ වගේ. එතකොට UL එකත් හරි. හරිද? පැහැදිලිනේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන අනිත් ලිස්ට් එක තමයි ළමයි ඩෙෆිනිෂන් ලිස්ට් එක. හරිද? මොකද ලිස්ට් එක ඩෙෆිනිෂන් ලිස්ට් එක. ඒක මාර ලේසි. හරිද? ඒක ඊටමත් ලේසි ලිස්ට් එකක්. නැත්නම් ඩෙස්ටිනේෂන් ලිස්ට් කියන ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් කියලා කියනවා. ඒ වගේ ලයිස්ට්යක් හැම වෙලෙම පටන් ගන්න ළමයි ආරම්භ වෙන්නේ DL කියන කෙනාගෙන්. හරිද? ඒ ඕනම ලයිස්ට්ුව DL කියලා කෙනකින් පටන් ගන්නවා. පටන් අරගෙන ඒවා ලයිස්ට්ුවේ අපි දාගන්න තියෙන්නේ මේ කොටස් දෙකයි. DT මේ මාතෘකාව DT කියන්නේ හරිද? ඒක මෙහෙම වෙන්නේ DT දාලා DT කියන මාතෘකාවක් අපි කම්කෝ ICT එක. හරි. ඒ ICT කියන මාතෘකාව යටතේ උදාහරණ ටික තමයි DD definition data අර definition title මේක DD. අද DD කියලා දැම්මොත් ICT යටතේ දාන්න පුළුවන් අපිට ICT නැතුව අපි ගමු hardware කියලා මේ මාතෘකාව hardware ලේසි එකක් දාලා. පළවෙනි DD mouse හරි. ඊට පස්සේ එයා ඊළඟ DD keyboard හරිද? කොහොමද දෙනවා? ඒ වගේම මේ මාතෘකාවනේ දැන් බලන්න මේක දුන්නා පස්සේ ඒ hardware යටතේ mouse එක. ඊට පස්සේ ආයෙත් තව අපිට මාතෘකාවක් ඕනේ DT. හරිද? ඒ වගේම DT දැම්මා දාලා ඉවරලා අපි දානවා software. හරිද? ඒ DT දාලා යාගේ අර ආයෙ DD දැම්මොත් එහෙම මොකද වෙන්නේ? හරිම සරලයි. හරිද? software දෙමු word. හරිද? තව software එකක් දෙමු DD කියලා දාලා. මොකද තව software word එක paint ඔන්න දුන්නා. ඒක හරියට සරලයි. මේ බං මාතෘකාව දෙනවා මාතෘකාවට දාලා මොනවා හරි ඒ ටොපික් එකට දාලා පොයින්ට්ස් ටික මේ විදිහට දෙනවා. එතකොට ඒක ටැබ් ස්පේස් එකක් ඇවිල්ලා එනවා. ඒක තමයි මේකෙ වෙන්නේ. හැබැයි මේක සම්පූර්ණයෙන්ම ආරම්භ වෙන්නේ කයිද? DL කින්. හරි? DL කියන එයා දීලා තියෙන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් DL කියන කෙනා දීලා තියෙන්න ඕනේ. හරිද? එතකොට DL දුන්නේ නැතත් මේක වැඩ කරනවා. මම ඒක අයින් කරා. එතකොට DL කියන කෙනා අපි අනිවාර්යෙන් දීලා තියෙන්න ඕනේ. හරි? අපි ලියන්නේ. හරිද? ඒක නැති වුණත් වැඩ කරනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒක කියන්න ඕනේ HTML වල මොකක් හරි දෝෂයක් තියෙනවා. දෝෂය මොකද වෙන්නේ? නොසලකා හැරලා ඊටු ටික කරන් යනවා. එරර් කියලා සම්පූර්ණ එකම නවතින්නේ නැහැ. ඒකට හේතුව මේක දැක්වීමේ භාෂාවක්. හරි ඩිස්ප්ලේ ලැන්ග්වේජ් එකක්. එයාට ලියලා තියෙන දේවල් ඔක්කොම ඩිස්ප්ලේ කරනවා. වැරදිලා තියෙන ඒවා එයා නොසලකා හරිනවා. ඒක තමයි එයාගේ විශේෂත්වය මේ ලැන්ග්වේජ් එකේ. හරිද? එතකොට මෙන්න අපි ලයිස්තුත් කරා ළමයි. අද මේ පාඩමේ වැදගත්ම කොටස ලයිස්තු වලට පස්සේ හරි තව එකක් තියෙනවා හයිපර්ලින්ක්. හරි හයිපර්ලින්ක් මේකත් හොඳ මතක තියාගන්න මේක වැදගත්. හයිපර්ලින්ක් කියන්නේ මොකක් හරි වෙබ් අඩවියකින් තවත් වෙබ් අඩවියකට නැත්නම් වෙබ් පිටුවකින් තවත් වෙබ් අඩවියකට සම්බන්ධ වෙන්න භාවිතා කරන කෙනා. මම මෙතනම දාන්නම් හයිපර්ලින්ක් එක. හරි. මෙහෙම කරමු. හයිපර්ලින්ක් එකක් දාමු. ඒ href. හරිද? වෙන වෙබ්සයිට් එකකට සම්බන්ධ වෙලා මේක භාවිතා කරනවා. දැන් මේක මම මගේම මේ තියෙන වෙබ්සයිට් එකේ තියෙන තැන ICT එකේ තියෙන තැන මෙතන තියෙනවා new 1.html කියලා. ඒක මේ ළමයින්ගේ නම වගේක් දාලා තියෙනවා. හරි. ඒ තියෙන්නේ වෙබ් පිටුව. හරිද? මේ තියෙන්නේ ඒ නම මම ගන්නවා. මේ වෙබ්සයිට් එකේ නම. අරගෙන අතනට අපි දෙනවා පළවෙනි මෙතන href දීලා අන්න අර වෙබ්සයිට් එකේ නම මේ විදිහට දාලා හරිද? මේක වහලා මේ යටතේ දානවා new web කියලා. new page කියලා දානවා. දැන් මම පස්සේ මේක සේව් කරනවා. සේව් කරලා මේක රන් කරනවා. මේ බලන්න එයා විතරක් කියලා මෙන්න මේ විදිහට. ඒක සිලෙක්ට් කරොත් මොකද වෙන්නේ? අර වෙබ් පිටුවට යනවා. අපි හදලා තියෙන අනිත් වෙබ් පිටුවට යනවා. හරිද?
ආපස්සට බලලා නැවත මේක ක්ලික් කරාම අර වෙබ්සයිට් එකට එනවා. හරිද? අපි දාලා තියෙන වෙබ් පිටුවට යනවා. ඒතකොට මෙතනට තව දාන්න අපිට මේවට දාමු Facebook වැඩ කරයි දන්නේ. හරිද? මේව දාලා එහෙම එකක් යන්නේ නැහැ හැබැයි. හරිද? මේක ඩෙස්ක්ටොප් එකේ නෑ නේ මේක. හරිද? ඒ නිසා යන්නේ අපිට වෙබ්සයිට් වලටත් එහෙම කෙනෙක් දාගන්න පුළුවන් ළමයි. හරිද? දාන්න පුළුවන්. දැන් අපිට එච්චර ඒව අවශ්‍ය නැහැ. සරලව අපි මෙන්න මේක ක්ලික් කරාම අපි දන්නවා වෙබ් පේජ් එකට යන එක තමයි එයා කරන්නේ කියලා. හරි? හරිද? මේ තියෙන මේක ඔබුවා මෙන්න මේ වගේ වෙබ් පේජ් එකකට යනවා. අපි හදලා තියෙන වෙබ් පේජ් එකට යනවා. ඒකට ඔක තමයි හයිපර් ලින්ක් එකක් කියලා කියන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට වැදගත්ම කොටස තමයි කතා කරන ටේබල්. අනේ මේක නම් හරියට අහගන්න. හරි? එතකොට මෙන්න මේ කතා කරලා තමයි මම නවත්තන්නේ. ඊට පස්සේ ටේබල් ටික කතා කරලා නවත්තමු. නවත්තන්න පුළුවන් නම් නවත්තමු. හරි? ටේබල් එකත් ළමයි ගුණාංග ගොඩක් තියෙනවා දෙන්න. අද අපි සරල ටේබල් එකක්. හරි? මම ටේබල් එක හදපු ගමන් පෙන්නන්න. ඒක ලේසියි. ඒතර වෙලා යන්නේ නැහැ නේ ඔයගොල්ලෝ සාකච්ඡා කරන්න. ටයිප් කරන එක ටිකක් වෙලා යන නිසා මේක අයින් කරන්න. අයින් කළා. හරි මේ තියෙන සරල A කියන මේ ටේබල් එකක්. මේක මම open into default browser දෙන්න. මේ තියෙන්නේ අපි හදපු ටේබල් එකක්. හරි? එතකොට මේ ටේබල් වල ළමයි තියෙනවා කොටස් කිහිපයක්. හරි? මේක පැහැදිලි කරන්න කලින් මම සිම්පල් ටේබල් එකක් නිර්මාණය කරලා පෙන්නන පොඩි ටේබල් එකක් ICT කියලා. මෙයා යටතේ මේක වැදගත් උගලන්ට ටේබල් එක හදලා පෙන්නනවා. හරිද? අපි හදලමු එක ටේබල් එක. මෙන්න මේ කීබෝඩ් මවුස් කියලා දාපු කෙනා මේක අයින් කරනවා මේ ටික ඔක්කොම. අයින් කළාම ටේබල් එක හදන්නේ නැහැ. සරල ටේබල් එකක්. හරිද? මගේ සරල ටේබල් එක මෙන්න මේ වගේ වෙන්න ඕනේ. හරිද? නේම් තියෙනවා. මම ටේබල් එකෙන් ඇදලා පෙන්නන්න මේ පැත්තේ දල සටහන නේ. ටේබල් එක හදින විදිහ පැහැදිලි ගන්න. ටේබල් එක මේ විදිහට තියෙනවා. එහෙම આવොත් මෙන්න මේ පළවෙනි එකේ නේම් තියෙනවා. හරිද? දෙවෙනි එකේ ඒජ් තියෙනවා. තුන්වෙනි එකේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා. හරිද? දැන් ඩේටා තුනක් ඇවිල්ලා තියෙනවා මොකක් හරි. ඩේටා දෙකක් ඇවිල්ලා තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? මේක සමාන ඒවා තියෙන ඊට. එතකොට මේක හදනවා. ඔන්න බං හදන විදිය. මුලින්ම ඕනම ටේබල් එකක් ළමයි හදද්දී ටේබල් කියන විදිහට මෙහෙම ටේබල් කියන නම දාන්න ඕනේ. දාලා ඉවරලා තමයි ටේබල් එක නිර්මාණය කරන්නේ. එතකොට ටේබල් කියන උසුල්නේ එතකොට තමයි ටේබල් නිර්මාණය කරන්න ඕනේ. හරි? ටේබල් එකේ ලයින් වයිස් තමයි ටේබල් එක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ලයින් වයිස් කියන්නේ ටේබල් එක නිර්මාණය වෙන්නේ මේ පේලියක් ඔස්සේ. හරිද? මේක නිර්මාණය වෙන්නේ පේලියක් ඔස්සේ. හරිද? ඒ කියන්නේ තමයි ඔයාලා ටේබල් එකක් හැදුවොත් හිතන්න මේ හැම ටේබල් එකක්ම නිර්මාණය රෝ වයිස්. හරිද? මේ අතර තියෙන එකට අපි කියනවා මොකක් කියලාද? රෝ එකක් කියලා. මෙන්න මේ අතර තියෙන එකට අපි කියනවා කොලම් කියලා. ඒක ඔළුවේ තියාගන්න. කොලම් සහ රෝස් කියලා තියෙනවා. හරිද? ඒතකොට කොලම් වයිස් නෙමෙයි නිර්මාණය වෙන්නේ රෝ වයිස්. රෝ එකේ ඇතුලේ එක පේලියක් කොටසක් එක් කොටසක් මෙන්න මේ විදිහට තමයි මෙයා නිර්මාණය වෙගෙන යන්නේ. හරිද? ඒ විදිහට තමයි යන්නේ. එතකොට දැන් අපි හදනවා මේ ටේබල් මේ විනාඩි 10යි තියෙන්නේ. හරිද? ටේබල් හරි මේ ටේබල් කරලා ඉවරලා නවත්තනවා ළමයි. හරි. අද ඔයගොල්ලෝ මේ කොටස හොඳට බලා ගන්න. හරි. මේ කොටස වැදගත්. මේ කොටස හරියට බලා ගන්න. එතකොට ටේබල් මේක TR කියලා දානවා. TR කියන්නේ ටේබල් රෝ කියන එක නා. ටේබල් එකේ රෝ එකක්. පළවෙනි රෝ එකේ තියෙනවා තොරතුරු H කියලා මම දානවා. TH. ඒකත් මම පැහැදිලි සාමාන්‍ය උඩම අකුරු තද පැහැගන්නන්නේ. පළවෙනි එක name. හරිද? ඊට පස්සේ ඒකට අදාළව ඊළඟ TH මොකද මම කිව්වේ? age වයස ඊට පස්සේ මම දානවා gender දානවා කියලා ලේසි. ඊළඟ TH එක දාමු gender. අර දාලි වල මම ආයෙත් මෙතන තව TR එකක් ගන්නවා ඊළඟ රෝ එක ඊළඟ පේලිය. හරිද? එතකොට එයාගේ ඇතුලේ මම දානවා තොරතුරු name එක දානවා. එයාට මම දාන්නේ TD කියලා table data. TH කියන්නේ table header කියන කෙනා. හරි? table data පළවෙනි name එක දාමු අමර. හරිද? ඊට පස්සේ TD ඒකට දානවා age එක 12යි දාමු. ඊට පස්සේ TD gender එක දානවා male කියලා. හරිද?
මම මේ වගේම තව එකක් කොපි කරලා ගන්නවා ළමයි. එතකොට ඊළඟ පීලියත් මට හදාන්න ලේසියිනේ. අමර එතකොට මෙතන සමාන දාලා 12 දාලා ඔය විදිහම තියෙනවා. එතකොට මේ සේව් කරා. මේක රන් කරාම බලන්න. මෙන්න මේ හැඩයේ තියෙන එකක් ඇවිල්ලා දෙනවා. හැබැයි ටේබල් එක නෑ. ඇයි ටේබල් එක නැති? මෙන්න මෙතන ටේබල් එක නිකන් දැම්මනට නෑ ළමයි. ටේබල් එකට දෙනවා බෝඩ් එකක්. හරිද? ටේබල් එකට දෙන්න ඕනේ බෝඩ්. ටේබල් බෝඩ් equal 1. එහෙම දෙන්න ඕනේ. දුන්නොත් විතරයි බෝඩර්ස් ටික ඉන්නේ. පැහැදිලිද? එතකොට ටේබල් එකකට බෝඩ් එකක් මේ විදිහට දෙන්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් දෙන්න ඕනේ නැත්තම් බෝඩ් එකක් නැතුව අර කලින් ආවා වගේ එන්නේ. හරිද? එතකොට තව මොනවද ටේබල් එකේ තියෙන්නේ? ටේබල් එකට width එකක් තියෙනවා. හරිද? බෝඩ් එක වගේම තියෙනවා width එකක්. හරිද? width. අපිට වැදගත්ම papers වල ඇවිල්ලා තියෙන කෙනා මම ගන්නවා caption. හරි ටේබල් එක ඇතුලේ අපිට දාන්න පුළුවන්. ආයෙක මෙතනින් දාන්නේ නැහැ. ඒකම වෙනම දාලා පෙන්නන්න caption එක. හරි ටේබල් එක ඇතුලේ තියෙන දේවල් මේ උසුළුනේ ටේබල් එකේ උසුළුනේ ඇතුලේ තියෙන දේවල් අපි දෙනවා width එක. height එක දෙන්න පුළුවන් කියලා දානවා. width එක දෙනවා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා height එකක් දීමට හැකි. හරිද? width දෙනවා. equal 50 150ක් දෙනවා. සේව් කරා රන් කරා. දැක්කද 150යි. ඊට පස්සේ height එක දෙන්න පුළුවන් කියලා දන්නවනේ. BG color background එකට color එකක් දෙන්න පුළුවන්. හරි දීලා equal red දෙමු අපි හැමෝම දන්න වර්ණ. හැමෝම කියන්නේ මම දන්න වර්ණයක් දෙමු. වැඩි ඉවරයි. save. BG color red දුන්න. දැන් මෙතන විශේෂයක් තියෙනවා. මේක මේ BG color red එයා දුන්නොත් එහෙම අපිට බෑද මේ row එකට විතරක් වෙනම color එකක් දෙන්න පුළුවන්. හරි. එයාට එහෙම දෙන්න බලන්න row එකට විතරක් අපිට වෙනම color එකක් දෙන්නත් පුළුවන්. හරි. ඒකට yellow දෙමු. දීලා මෙහෙම save කරලා දැක්කද? row එකට දෙන්න බලන්න. row එක ඇතුලේ තියෙන අගයකට දෙන්න බෑද? පුළුවන්. row එක ඇතුලේ තියෙන එකටත් ඒකට දෙනවා green. දෙන්න බෑ දෙන්න පුළුවන්. හරි. ඔන්න ඕක මතක තියාගන්න. එතකොට මේ ටේබල් එකට කලර් එකක් දීලා ටේබල් එක ඇතුලේ තියෙන රෝ එකකට දීලා රෝ එක ඇතුලේ තියෙන එක ඩේටා එකකටත් අපිට දෙන්න පුළුවන් කලර් එකක්. පැහැදිලිද? ඔය කලර්ස් ටික මම අහුවු නැත්තම් කැතයි. හරි. එතකොට නෑ අවුල නැති යමු. තාම මොකද? බෝඩ් එක දුන්නා. බෝඩ් එකකට කලර් එකක් දෙන්න පුළුවන්. ඔන්න වැඩි. බෝඩ් එක දීලා බෝඩ් එකකට කලර් එකක් දෙන්න පුළුවන්. අපි එකක් දීලා බලමු. බෝඩ් කලර්. හරිද? බෝඩ් කලර්. එක දෙනවා. blue දෙමු. දැක්කද? බෝඩ් එකට නිල් පාට දුන්නා. හරි? එහෙම දෙන්නත් පුළුවන්. හරිද? තව මේ බෝඩ කලර් එකයි මම මේකයි අයින් කරන්න පොඩ්ඩක් BG කලර් එකයි අයින් කරලා තව දෙන්න පුළුවන් දෙයක් තියෙනවා මෙයාට. එළිම බෑග්ග්‍රවුන්ඩ් එක දෙන්න කලර් එකක් දීපු එක. ඕක වෙනවා අපි දැන් කලර්ස් දීලා තියෙනවා. මේ දැන් අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්න පුළුවන්. කොහොමද දෙන්නේ? බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්නවා ළමයි. බෑග්ග්‍රවුන්ඩ් කියන වචනේ තමයි භාවිතා කරන්නේ. බෑග්ග්‍රවුන්ඩ් හරිද? equal අර ඉමේජ් එකේ නම මතකද දැන්? මම දාපු ඉමේජ් එකේ මෙතන තියෙනවා sp.jpg දානවා sp.jpg හරි මේක අමුතුවෙන් කියන්න ඕනේ මෙයාට මෙහෙම දානවා තව ඉමේජ් එකක් දාන්න පුළුවන් මේක ඇතුළට හරිද sp.jpg මේ වැටෙන්නේ මොකක් හරි වැරද්දක් කියන්නේ හරි ස්පෙලිං වල මේ k අකුර වැරද්ද තියෙනවා හරි ඔන්න ඕනෙම දැක්කද මේ අරකට බෑග්ග්‍රවුන්ඩ් එක දාන්න ඒ වගේම දැන් දන්නවා ඔයගොල්ලෝ මේක ඇතුළේ තියෙන ඕන එකකට වෙනම බෑග්ග්‍රවුන්ඩ් දෙමීමේ හැකියාවක් තියෙනවා කියන ඔයගොල්ලෝ දන්නවා හරිද එහෙම දාන්න හැකියාවක් තියෙනවා කියන දාන්න පුළුවන්ද කියලා බලමු අපි සුවර් නෑ සමහරවල්ලාට දාන්න බැරි වෙනවා හරි මෙතෙන්ට දාමු බෑග්ග්‍රවුන්ඩ් හරි ඒ වගේ දැන් ගමු අර මෙතෙන් දාලා
කමාවක් cc.jpg අනිවාර්යයෙන් මේවයි මොනවද මෙන්න මේ වර්ගේ දාන්න ඕනේ මොන data type එක කියලා. හරිද? ඒතර බලන්න ඒකේ අමර කැලේට විතරක් වෙනම අර image එක ආවා. එතකොට හැම එකටම දාලා වෙනම අපිට images උත් දෙන්න පුළුවන් ළම. හරිද? ඊට අමතරව දැන් මේවා ටික මම අයින් කරනවා පොඩ්ඩක්. background ටික. හරි? මේ සාමාන්‍ය දේවල් ඔක්කොම බෝඩ් එක තියලා බෝඩ් එක තියලා අනිත් ඔක්කොම දේවල් අයින් කරනවා. හරි අයින් කරලා මේ තව තියෙනවා මේකට දෙන්න පුළුවන් දේවල් දෙකක්. හරිද ළමයි? මොනවද ඒ දේවල් දෙක? හරිද? මේ නේම් එක කොහොමද එළියට බැන්නේ? හරි තව මේ ටේබල් එක ඇතුලේ දෙන්න පුළුවන් අපිට එක්කෙනෙක් ඉන්නවා මෙයා caption. මතක තියන කවුද caption. හරිද? caption එකක් දෙන්න පුළුවන් දීලා එයාට අපි දෙන්න පුළුවන් නමක් මේ ටේබල් එකේ නම student detail std detail කියලා දෙමු. හරිද? සේව් කරොත් මේ වань caption එකක් එනවා ටේබල් එකට උඩින්. caption එක එතකොට දෙන්නේ table කියන වචනේ ඇතුලේ. හරි? ඒ වගේම ටේබල් එකට මේ බෝඩ් එකට අමතරව දෙන්න පුළුවන් දේවල් තියෙනවා. පළවෙනි එක නා cell padding. හරිද? මොකද්ද cell padding එකක් කියලා කියන්නේ? හරිද? තව ළමයි විනාඩි 2යි තියෙන්නේ. මේකෙන් නවතිනවා. පොල්ස් පාංකයි රෝස් පාංකයි තියෙනවා සාකච්ඡා කරන්න. ඒක මම අද සාකච්ඡා කරන්නේ නැහැ. මම මෙතනින් නවත්තනවා. සවුද උදේ ඉඳන් දිගටම උදේවරු 10ක උගලන්ට පන්ති තියෙනවා. හරිද? සවුද නෙමෙයි සෝරි සිකුරාදා උදේ ඉඳන්. මොකද මම සෝරි සිකුරාදා උදේ ඉඳන්. එතකොට ඒවයිත් මේ වගේ කරන එකේ රෙකෝඩ් එක පහුදා ඒ කියන්නේ එදාම හවස් වෙද්දි දානවා. හරිද? පුළුවන් නම් මේවා වෘද්ධි කරන කට්ටිය අනිවාර්යයෙන් මේවට සම්බන්ධ වෙන්න පේපර් කොටසකුත් එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? සිකුරාදා ඉඳන් කරන දේවල්. හරි. එතකොට සෙල් පැඩින් මෙතනදී 20 දාමු. හරි. දාලා මේක සේව් කරනවා මේ බලන්න. සෙල් පැඩින් කියන්නේ මොකද්ද? සෙල් එක ඇතුලේ තියෙන දත්ත මේ වටේ තියෙන මේ බෝඩ් එකත් එක්ක අතර තියෙන දුර වැඩි වෙනවා. ඒක සෙල් පැඩින්. ඒ වගේම තියෙනවා සෙල් අතර දුර වැඩි කරනවා සෙල් ස්පේසිං. හරිද මෙන්න මෙයා. ඒක දැම්පු ගමන් මොකද වෙන්නේ? සෙල්ස් අතර දුර, ඒ කියන්නේ සෙල් එකක් සෙල් එකක් අතර තියෙන දුර වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටුවක්, name කියන කොටුව, age කියන කොටුවත් එක්ක අතර තියෙන දුර වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ? මේ බලන්න. ඔන්න ඔය විදිහට දුරක් ඇති වෙනවා. හරි. ඔන්න ඔය දේවල් දෙක. හරි. අපිට තව ඉතුරුයි පොල්ස් පහන් සහ රෝස් පහන්. හරිද? ඒක කරන්න, ඒ කියන්නේ තව විනාඩි 10කින් තමයි නැත්තම් නැවත ලොග් වෙන්න වෙන්නේ. හරි. ඒක මම ඊළඟ දවස් සාකච්ඡා කරනවා. මම මෙතනින් නවත්තනවා. මේ දක්වා කරපු ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. නැත්තම් නැවත බලන්න. හරි. මොකද ඔයගොල්ලෝ කතා කරන්නේ දැන්. හරි. ඒ නිසා මම මෙතනින් නවත්තන්නම්. මේ සිකුරාදා උදේ 5ට මම කියන වෙලාව කියන්නම්. ඒ වෙලාවට පන්තියේ තියෙනවා බ්‍රහස්පතින්දාට තමයි ලින්ක් එක දාන්නේ. හරි. හරි මම නවත්තනවා. ප්‍රශ්න තියෙනවා නම් මට WhatsApp පණිවිඩයක් දාන්න.